මටවාව ඇත්තරම දකින්න ඕනේ. මටවාව හැබැහින් දකින්න ඕනේ. මටවාව සජීවිව දකින්න ඕනේ. මෙන්න මේ අදහස් තුනමෙන ලස්සන යෙදුමක් තියෙනවා ලස්සන භාවිතයක් ඉන්ද ෆ්ලෙෂ් ඉන්ද ෆ්‍රෙෂ් කියන එක වචනෙන් වචන තේරුම ගන්න එපා. මොකද ෆ්ලෙෂ් කියනක ගත්තොත්ත මේක තේරුම මස් මාංශ කියන අදහස. හැබැයි ඉන්ද ෆ්‍රෙෂ් කියන සම්පූර්ණ භාවිතය සම්පූර්ණ යෙදුම ගත්තොත්ව මේක අදහස මට ඔව හැබැහින් දකිින් ඕනේ කියන අදහසක් යෙදෙන විදිහට අපේ ලස්සන වාක්‍ය කණ්ඩයක් ලස්සන වාක්‍යයක් අපට ගොඩනාගන්න පුළුව. මට ඔව ඇත්තරම දකින්න ඕන මට ඔව හැබැහින් දකින්න ඕන මට ඔව සජීවිව දකින්න ඕන කියන මේ වාක්‍යන් ඉන්ද ෆ්ලෙෂ් කෙන යෙදුම පාච්චි කරලා අපිට හරි ලස්සනට ගොඩනගන්න පුළුව. උදාරණයක් විදිර ගත්තොත්තෙම ඔයා බලපු මූවිය එකක ඔයා ලස්සනම චරිතයක් තියෙන ලස්සනම කැරක්ට එකක් තියෙනවා. ඉතින් ඔයාට කියන්න පුළුවන් මට ඔව හැබැහින්ම දකින්න ඕන කියලා මට ඔව සජීවව දකින්න ඕන කියලා වාට සිම්පලි ටෙක්ස්ට එකක් දාන්න පුළුවන් මට ඔව හැබැහින්ම දකින්න කැමති මට ඔව හැබැහින්ම දකින්න ඕනේ මට ඔව ඇත්තරම දකින්න ඕන කියලා. තින් කොහොම අපි මෙසේච් එක දාන්නේ මුලින්ම වාක්‍යය ගොඩ ගන්න ඊට පස්සේ වාක්‍යයාගට ඉන්ද ෆ්‍රෙෂ් කියන යෙදුම දාන්න. කොහොමදටකැන් මුලින්ම වාක්‍ය දෙවනුව ඉන්ද ෆ්ලෙෂ් කියන යෙදු. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම I want to see you. I want to see you. මට ඔයාව දකින්න අවශ්‍යයි. In the flesh කියන ඛණ්ඩය වාක්‍ය අගින් තිබ්බට පස්සේ I want to see you in the flesh. මට ඔයාව හැබැහින් දකින්න ඕනි. මට ඔයාව ඇත්තටම දකින්න ඕනි. මට ඔයාව සජීවීව දකින්න ඕනි කියන අදහස් තුනම ඒ වාක්‍යය ඇතුළේ තියෙනවා. අපි කියමු ශ්‍රී ලංකාවේ ගොඩක් ශාරුක් ඛාන්ලගේ ෆෑන්ස්ලා ඉන්නවනේ. ඉතින් ඔයාට කියන්න පුළුවන් මට ශාරුක් ඛාන්ව හැබැහින් දකින්න ඕනේ. මට ශාරුක් ඛාන්ව ඇත්තටම දකින්න ඕනේ. I want to see Shah Rukh Khan in the flesh. I want to see Shah Rukh Khan in the flesh. අපි හිතමු බලපු ටෙලිග්‍රාම් එකක ඇක්ටර් කෙනෙක් නළුවෙක් ඔයාට දකින්න ආසයි. හැබැහින් දකින්න ආසයි. ඇත්තටම දකින්න ආසයි. නැත්නම් ඔයා බලුව මූවි එකක ඒ නළුවා හෝ නිලිය ඔයාට ඇත්තටම හැබැහින් දකින්න ආසයි. සජීවීව දකින්න ආසයි. ඔයාට මෙන්න මේ විදිහට ලස්සනට කියන්න පුළුවන් I want to see මට දකින්න අවශ්‍යයි කියලා. කවුද දකින්න අවශ්‍ය? I want to see අපි කියමු හේමල් රණසිංහ. I want to see හේමල් රණසිංහ in the flesh. I want to see මහින්ද්‍ර ඒකනායක in the flesh. අනේ විදිහට තමන් හැබැහින්ම දකින්න ආස කෙනෙක්ගේ නමක් දාලා I want to see කියලා අගට ඒ නම දාලා අපිට අදහස හරි ලස්සනට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් හරි ලස්සන භාවිතයක් හරි සුවිශේෂී රසවත් භාවිතයක්. එහෙනම් ඊළඟ දවසේ මෙන්න මේ වගේ රසවත් ලස්සන භාවිතයක් එක්ක අපි හම්බෙමු. See you soon.